හෙලෝ ළමයි මං හිතනවා හැමදාමත් වගේ ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න අපේ ලීසි දැන් චුට්ටක් විතර ලොකු වෙගෙන එන්නේ. ඉතින් අද අපේ අම්මට ආසාවක් කැමතිලා පැණිවලු කන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා ඔයාලා බලන්න. අද පැණිවලු හදමු. මෙන්න මේ වෙලේ පාන් පිටි උඳු පිටි ග්‍රෑම් 200 ගණන් දාගන්න. අපේ ගෙදර මේ පැකට් කඩන්න වෙනම වෙලාවක් යනවා කතුරු හොයන ළමයි. මම ඉතින් මේ දාලා තමයි. ඊටමත් විජයග්‍රාහී ලෙස අවසානයේ මම කතුරක් හොයාගත්තා. මෙන්න මේ විදිහට ප්‍රාම්බිරි ග්‍රෑම් 200ට උඳුපිරි ග්‍රෑම් 200යි ඊස්ට් ලුණු දාලා හොඳට කලවම් කරගන්න. මම මේකට පොල් කිරි චුට්ටක් දාගත්තා. වතුරත් එක්ක මෙන්න මේ වගේ මම පින්නනවා වගේ බැටර් එකක් හදාගන්න. හරි මම මේ කරන විදිහට අපිරි විදිහට ආවල් කරන්න එපා. මෙන්න මේ thickness එකට ඔයාලා හදාගන්න බැටර් එක. ඊට පස්සේ ඒක වහලා ටිකක් තිපෙන්න තියන්න ඕනේ. දැන් අපි යමු පැණි ටික හදාගන්න. මෙන්න මේ විදිහට මම පෙන්නන විදිහට සීනි කැරමලයිස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට වතුර ටිකක් දාලා ඔයාලා සීනි ටික හදාගන්න කැරමලයිස් කරනකොට දන්නවනේ. ඒකේ විදිහට හදාගන්න පැණි ටික. පැණි එක හදාගෙන ඉවරනාට පස්සේ අවසානට තෙල් ටිකක් ලිපේ තියාගෙන පයිවින් බෑග් එකක් shopping bag එකක් හරි අරගෙන මම කරන විදිහටම ඔයාලත් කරන්න. ඔයාලට පේනවනේ මම මෙන්න මෙහෙම ෂෝක් එකට රවුමක් හදාගන්න තමයි තියෙන්නේ. හදලා මෙන්න මුවන් පාට වෙනකම් බැදලා ඔයාලා තෙල් එකට දාගන්න. හරිම සිම්පල්. ඊට පස්සේ රස බලන්න. රස බලලා මට කියන්න. එහෙනම් අදට කියන්නම්. බයි බයි. ආයෙත් හැමදාම ඔයාලා හැමෝටම අමතක නොකර ලයික් එකකුත් දාගෙන යන්න. බලන්න අවසානයේ ලුක් එක මගේ පැණිවලුයි කියන. හරිම රසයි මේක. ඉතින් කැමරට දුන්නා. එයාට රසයි දෙතින් පැණිවලු එක. හදන්න කලින් ඈතටම කෑවා. බයි.